ඒ කියන්නේ ගිහි ජීවිතයක් ගත කරනකොට ගිහි ජීවිතයේ අපි යම් කාලයක් විනෝද විය යුතුයි, දරුමල්ලෝ හම්බ කළ යුතුයි, ධනෙ ඉපිය යුතුයි. නමුත් යම් කාලයක් තියෙනවා. මොකද මරණින් මත්තේ උප්පත්තියක් තියෙන නිසා ඊළඟ භවයේ සඳහාත් අපි යම් අවධානයක් දෙන්නට ඕනේ. ඒ නිසා මැරෙනකම්ම සැප විඳ ඉන්නවා කියන එක සාර්ථක දෙයක් නෙවෙයි. ඒ නිසා ಗುಣධර්ම පූර්ණේ කරන්නටත් කාලයක් වැය කරන්නට ඕනේ. මේක තමයි මේ දීපු ආදර්ශය. මේ ජීවිතෙන් සියල්ල අවසන් නැහැ. මෙලෝ විතරක් සාර්ථක වුණා කියලා පරිපූර්ණ නැහැ. ඊළඟ ජීවිතේ කියන්නේ අපි තරුණ කාලේ සියල්ල විනෝදුනා කියලා හරියන්නේ නැහැ. වයසට යනකොට යම්කිසි ඉතිරියක් තියෙන්නට ඕනේ. හදිසි අවස්ථාවකදී ගන්නනේ. ඒ වගේ මේ ජීවිතේ විතරක් විනෝදුන මේකේ සැප විඳින්න එපා කියලා නෑ. මේකේ සැප විඳින්න. නමුත් ඊළඟ ජීවිතයේ සඳහාත් යමක් කරගන්නට ඕන. රජකම ගත්තත් ඒක මේ ජීවිතේට පමණයි. සිටුකම ගත්තත් මේ ජීවිතේට පමණයි. සියලු ධනය මේ ජීවිතේට පමණයි. ඒ නිසා ඊළඟ භවයටත් සුදුසු දෙයක් කරගන්න ඕනේ කියන එකයි මේ රජ්ජුරුවන්ගේ පණිවිඩය.